අද ජපානයේ දීර්ඝ සතියාන්තයක්. ඉතින් අපි තුන්දෙනා ඩේ අවුට් එකක් යන්නයි යන්නේ. ඇත්තටම මේක මගේ ප්ලෑන් එකක් නම් නෙවෙයි. මේක මගේ හස්බන්ඩ්ගේ ප්ලෑන් එකක්. මොකද බබයි මමයි තනියම ගෙදර ඉන්නකොට ස්ට්‍රෙස් වෙනවා කියලා එයා තමයි අපිව එක්කගෙන යන්නේ. ඉතින් අපි යන්නේ අපේ ගෙදර ළඟ ඉඳලා පැය 2ක් වගේ දුරින් තියෙන හොටෙල් එකකට. ඔන්න දැන් අපි හොටෙල් එකට ආවා. අපි චෙකින් වෙලා මුලින්ම ආවේ කොෆි බොන්න. හස්බන්ඩ් නම් බිව්වේ සොෆ්ට් ඩ්‍රින්ක්ස්. මම නම් කොෆි බොන්න ගොඩක් ආසයි. එයාත් මගේ සපෝට් එකට කොෆි එකකුත් බිව්වා. අපි ඩිනර් ගත්තේ රූම් එකේ ඉඳගෙන. අපි ඩිනර් අරගෙන ආයෙ ආව පහලට සොෆ්ට් ඩ්‍රින්ක්ස් බොන ගමන් චැට් එකක් දාන්න. ඉතින් අපේ බබත් අපිත් එක්ක අවදියෙන් හිටියා. හැමෝම කියන්නේ චූටි බබෙක් එක්ක ගෙවෙන කාලේ තමයිලු ජීවිතයේ අමාරුම කාලේ. හැබැයි මම නම් කියන්නේ ඒක තමයි ජීවිතයේ ලස්සනම කාලේ. කොහොම තමයි අපේ ඉරිදා දවස ගෙවිලා ගියේ. ඊට පස්සේ සඳුදා උදෙන්ම නැගිටලා මම හස්බන්ඩ්ුත් ඇහැරවගෙන ඉක්මනටම පහලට ආවා අපේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්න. අපිට හොටෙල් එකෙන් චෙක් අවුට් වෙන්න තිබ්බේ 11ට. ඊට පස්සේ අපි හොටෙල් එකෙන් චෙක් අවුට් වෙලා ග්‍රොසරි shopping කරලා ගෙදර ගියා. ගෙදර ගිය ගමන්ම අපි දෙන්න කරේ මහන්සිය යන්නත් එක්ක තේ දෙකක් හදාගෙන බීලා අපි දෙන්නට කරන්න තියෙන වැඩ පටන් ගත්ත එක.